අද වෙනස් රසයකින් බබාට ගැලපෙන පෝෂණ බතක් හදමු. මේකට මං අලුත් අමුද්‍රව්‍යයක් එකතු කරනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේකට මං ගන්න රතු බාස්මති. මේකට මං කඩල පරිප්පු ටිකක් එකතු කරගන්නවා. මං ඒ දෙක හොඳට 3-4 වතාවක් සෝදගත්තා. මේකට මං කපාගත්ත කැරට් කෑලි ටිකක් එකතු කරනවා. මම මේකට විශේෂ දෙයක් එකතු කරනවා කිව්වනේ. මේ කොස් අපිට එදිනෙදා වටපිටාවෙන් ඉතාමත් පහසුවෙන් හොයාගන්න පුළුවන් පෝෂණීය කෑමක්. කොස්වල බහුලව පිෂ්ඨය, තන්තු, ප්‍රෝටීන, විටමීන වර්ග සහ ඛනිජ ලවණ අන්තර්ගතයි. බබාගේ බර වැඩි වෙන්න, මාංශ පේශී වර්ධනයට, මලබද්ධය වළක්වන්න, ඒ වගේම ප්‍රතිශක්තියට වැදගත් වෙනවා. මම මේකට පුංචි මාළු කෑල්ලකුත් එකතු කරගන්නවා. මම මේක වතුරෙන් තමයි තඹගන්නේ. මේක දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. මම ඒ වෙලාවේදී බ්‍රොකෝලි ටිකක් කලින් මම හදාගත්තු පැලමුන් ටිකක් එකතු කරගන්නවා. මේ පැලමුන් මම දවස් 5කට වගේ කලින් හදාගත්තේ. තාම හොඳම තත්ත්වයේ තියෙනවා. මේක මම පොඩි වෙලාවක් වහලා තියෙනවා බත් එකේ රසනෙට මේ දෙක තැම්බෙන්න. මම ඊට පස්සේ ඒ ටික අයින් කරගන්නවා. මම මේක සුදු පොල් තෙල් වලින් ටෙම්පරාදු කරගන්නවා. තෙල් එක රත් වීගෙන එද්දි මම මේකට හීනියට කපාගත්තු රතු ලුණු ගෙඩි දෙකක් ඒ වගේම කරපිංච ටිකක් එකතු කරගන්නවා. ඒකෙන් මේ බත් එකට හොඳ රසයක් එනවා. එකම විදියට බබාට හැමදාම දෙන්න එපා. මේ විදියට එක එක විදියට try කරලා බලන්න. මේක පොඩ්ඩක් සුවඳ එනකම් බැදගෙන මම අර කලින් හදාගත්තු මිශ්‍රණය එකතු කරගන්නවා. මේක ටිකක් වෙලා ටෙම්පරාදු කරගන්න. හරිම සුවඳයි මේ වෙලාවට. මේ තියෙන්නේ මම එහෙම පොඩි කරගත්තු බබාගේ පෝෂණ බත් එක. මේක අපිට බබාට මාස 8 ඉඳලා දෙන්න පුළුවන් බත් එකක්. එහෙනම් තවත් මේ වගේ පෝෂ්‍යදායී රෙසිපි එකකින් හම්බ වෙමු.